අපේ තාත්තට රහස් සිතීමක් හම්බ වුණා. ඒකේ තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර. මේ සිතීම තාත්තගෙන් ලබා ගන්න අපි ගමන් කළ නැවේ නියමුවක් දඟ දැම්මා. තාත්තට බොහෝම හිරිහැර කරන්න ආවා. ඔය අතරේ තමයි නැව කුණාටුවකට ආවුනේ. නැව සුන් වුණා. තාත්තට මොනවා වුණාද දන්නේ නැහැ. මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුත් දූපතට. ලිලිපුත්තු කුරුමිට්ටු. ඒ අය හිතුවේ මං සතුරෙක් කියලා. ඒ වුණත් කුරුමිටි රජුව උකුස්සකින් බේරගත්තු නිසා ඒ අය මාත් එක්ක යාළු වුණා. දැන් ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක. හරි ලස්සනයි නේද ගලියෝ? හරි දක්ෂේ නේද වයිටු? දැන් මේ සෙල්ලම බලන්න ඕන්න. තව ටිකක් පුරුදුනාම හරියයි. හරියයි. හරියනකොට මගේ පණයයි. ඔයගොල්ලොත් එක්ක මෙහෙම ඉන්නකොට මට මගේ තාත්තව හොයන එකේ මහන්සිය නැතුව යනවා. මේ පාර වාට තාත්තව හම්බ වෙයි. ඒ මොකද්ද? ලොකු සතෙක් වගේ. ඔව් ඔහොම සද්දයක් මම අහලම නෑ. මේ ඔක්කොම සුන් හරියන්නේ නැහැ. වයිටයි මමයි ගිහිල්ලා බලන්න. මාත් වෙනවා යන්න. ඔහොම ඉන්න. නෑ ඔහොම ඉන්න. අනේ ගලිව මම උදව් කරන්නම්. නෑ. ඔයගොල්ලෝ සේරම මෙතන එන්න. ඔයගොල්ලන්ට ගිනි කුඩ ගාව ප්‍රවේශම්. යමන් වයිටු. හරි නිර්භීතයි නේද? උස තියනවා නම් කවුරුත් නිර්භීතයි යන්නේ. ආයිත්තර සද්දේ අන්න අර පැත්තෙන් ඇහුනේ. ගලිවර දැන් ගිහින් හුඟක් වෙලා ගියා. එච්චර වෙලා නෑ මිනිත්තු 5යි. මිනිත්තු 6යි. අර සද්දය ඇහෙන්නේ එනවා ඇති. මේ කවුද? කුරුමිට්ටු ගොඩක් නේ. ඔහේ කවුද? මට කියන්නේ යකඩයෝදයා. මාව පරද්දන්න කිසිම කෙනෙකුට බෑ. එහෙමද? ඔයිට වඩා වීරයෝ ඉන්න පුළුවන්. නිහඬවන්න. උඹලා වරෙල්ලා මාත් එක්ක. ඕන නෑ. යන්න. වලහෙක්ගේ සද්දයක් කියලා අපි කිව්වහම බය ඇරේ. වයිටු කෝ අපේ යාළුවෝ? අඩිසලකුණු නේද? අස්සෙකුගේ. ඒ අස්සය පිටේ ආපු මිනිහා අපේ යාළුවන්ව ගෙනියන්න ඇත්තේ කොහාටද? ඉක්මන් කරපල්ලා කෑම. තව කෑම. තව කෑම. ඉක්මන් කරපල්ලා. ඒ වැඩේ දැක්කද? දැක්කා. ඒක බඩක් නෙමේ මල්ලක්. මල්ලට ඊළඟට අපි ඔන්න මං කිව්වා හැමතිස්සෙම ඔහොම කියන්න එපා. මට මගේ දඩෝරිය අමතක වුණානේ. ඉඳා පාපං. හොඳට කෑවා. දැන් උඹලා මාව විනෝද කරන්න ඕන. විනෝද කරන්න වෙන වැඩ නැතුවට. එන හැටිනම් හොඳ නෑ. බෝල සෙල්ලම් අල්ලන්නේ නෑ බෝලන්. මූණෙන් පේන්නේ නැද්ද? දැන් ඔන්න බලන්න. ඕන්න. හොඳයි. බොහොම හොඳයි. දැන් කුමරිය මාව නැටුමකින් විනෝද කරන්න. මම ඒක කරන්නේ නෑ.
ඒ කියන්නේ නිකන් නැටුම් බෑ ශාස්ත්‍රීය නැටුම් පුළුවන්. මිනිහව තරහා ගස්සන්න එපා කුමරිය. කියන එක කළොත් අපිට යන්න දෙයි. හොඳයි මං නටන්නම්. මම දැකලම නෑ ශාස්ත්‍රීය නැටුම්. වාදන පෙට්ටිය සකස් කරනකන් ඉන්න. හයියෙන් කරකවනවා. කරකවනවා තමයි කරකවල මට කරකැවිල්ල. ආවා. මේ අඩිපාර කැලේ මැද්දටම යන්නේ. යාළුවෝ කට්ටියට මුකුත් කරදරයක්ද දන්නේ නැහැ. හරි ෂෝ. දැන් මේ මොනවද? යාළුවා නිකන් ඉන්නද කල්පනාව. මට විහිළු කතා කියන්න පුළුවන්. ඕ විහිළු කතා. හොඳයි. මාව හොඳට හිනස්සනවා බලන්න එහෙනම් හොඳට. ඕකෙන් තමයි පුතෝ අපි නැහෙන්නේ. අහලා තියෙනවද අර හාව ඉබිරේස්? හාව බුදි ඉබ්බදිනුනේ. අර නැති වුණු හාව කැලේ නැති වුණු හාවව කොහොමද හොයාගන්නේ ඈ? කැරට් තලයක් වගේ සද්ද කරනවා. ඔය බොරු විහිළු කතා කිව්වොත් මම උඹගේ හිස ගසා දමනවා. මට නිදි මතයි. මොකද අපිව මෙහි හිර කරලා තියෙන්නේ? උඹලා මට ලොකු විනෝදයක්. මෝඩ යෝධ විනෝද නේද? මේ මාලිගාවේ ඔහොමම හිටපල්ලා ඔක්කොම. ගැලවීමක් නැහැ. තවම අඩි සලකුණු ඉවරයක් නෑනේ. කැලේ මැද්දෑවටත් ආවා. යන්තම් ඇති තැනට ආවා. වයිටු යන් සද්ද නොකර. අඩි සලකුණු මෙතනින් ඉවරයි වගේ. අපේ යාළුවන්ව මාලිගාවට ගෙනහිල්ලා වගේ. පාලමු උස්සලා අර ජනෙල් උස වැඩි නගින්න. කොහොම හරි ඇතුල් වෙන්න විදියක් හොයන්න ඕනේ. හොඳ මුලේ වයිටු. මේකෙන් නැග ගන්න පුළුවන්. අපි යමු පීනලා. කොක්ක ගානට තියෙනවා. දැන් උඹ උඩට ගන්න. ඔහොම හිටපන්. දැන් හරි. අපි දැන් ඇතුළට යමු. මේ ඉන්නේ යාළු. ඔය ඇති නිදාගත්තා. නැගිටිනවා. ගලිවර්. කවුද කිව්වේ? ගලිව මං හිතුවා එයි කියලා. ඕවා දවල් හීනද කොහෙද? හීනයක් නෙමෙයි ගලිවර්. හරි. දැන් අපි ඉක්මනට මෙතනින් ගැලවෙන්න බලමු. ගැලවෙන්න. ගලිව බලාගෙන යකඩේ ඕදයක්. ඔව් මගෙන් බේරෙන්න බෑ. මගේ මගේ යාළුව කාටවත් අයිති නැහැ. මන් නිදහස් කරනවා. එක විදියයි තියෙන්නේ නිදහස් කරන්න ඕන නා. ඒ කොහොමද? මමත් එක්ක සටනින් දිනන්න ඕන. එහෙමනම් මම ඔට්ටුවේ. මෙතන නෙමෙයි. හෙට උදේ යුද්ධ කඳවුරේදී සටන. උඹ දිනුවොත් කුරුමිට්ටන්ට උඹත් එක්ක යන්න පුළුවන්. සටනට මම ලෑස්ති යකඩ යෝධයෝ. හොඳයි. සටන් කරනකම් මාලිගාවේ ඉන්න පුළුවන්. ඒට එළි වෙනකම් විතරයි දැනගන්නවා. දැන් ප්‍රශ්නයක් නෑ අපි නිදහස්. මරු ගලිවර් දෙයි යකඩ සූට් ගැලවෙන්න. සූට් ගැලවුණත් නැතත් අපි ගැලවෙන්න ඕනේ. කවුද මේ ගලිවර කියන මිනිස්සයා? මිනිහා මාව පරද්දයි කියලාද උඹලා හිතන්නේ? හිතන්න දෙයක් නෑ. මට පේන්නේ නෑ යාගේ වීරකම. මොනවද යා කරලා තියෙන දස්කම්? කරලා තියෙන දස්කම් පොඩ්ඩක් අහනවා. කියනවනම් කියනවා කරපු සටන්. මමයි මෙතන කතාව පටන් ගත්තේ. ගලිවර් කරපු හපංකම් වලින් එකක්. මූදු කොල්ලකාර කැප්ටන් කට්ලස් අපිව කොටු කරලා කියන්න ඉක්මනට කියන්න. අපි ගැලවිලා යන්න හදනකොටම කට්ලස් අපිව දැක්කා. යවතියෝ! මේ තියෙන්නේ මට ඕන මේක සබන් කුට්ටියක්.
බොහොම ස්තුතියි කඩුවට. උඹ මෙහෙ ඈ? දැන් අපි කියන එක තේරෙනවද? ගලිවර් එක්ක හැප්පිලා බේරෙන්න බෑ. කලිවර හපනෙක් වගේ පේන්නේ. මට එයා ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕනේ. උඹලගේ ගලිවර් මොන ලොක්කෙක්ද? මිනිහා සබන් කෑල්ලක් දාලා මෝඩ මිනිහෙක් බිම පෙරළුවා. එච්චරද? තව තියෙනවා. කියනවා බලන්න. අහන්නත් සතුටුයි. තියෙනවා කියනවා. තව හොඳ එකක් මතක් කළේ. ඒ සටන එතනින් ඉවරයක් වුණේ නෑ. එතකොටම කැප්ටන් කට්ලස් එයාගේ තවත් සෙනග සමග කඩාගෙන පැන්නා. සටන දිගටම ගෙනිච්චා. මේ කාර්යයට ඔච්චිල්ල පදිනවා වගේ වැඩන්නේ. කොල්ලා ඉර වෙලා. කොල්ලට යන්න තරක් නෑ කොටු වෙලා. දැන් ඌ අපේ අතේ. ගිය පාරේම බයින්න එපා. මට බේරන්න ළමන්නේ බෑපා. මොකද්ද කරන්න හදන්නේ? දැන් වල්දා කුවෙන්ට. නාගෙන වෙනවා. ගලිවර් හරි දක්ෂයෙක් වගේ නේද? මේ මොකද මේ? මේ අපුද? කුරුමිට්ටු 4 දෙනෙක් මම උඹලගෙන් පලි ගන්නවා. අපේ කට්ටිය කොටු වෙලා වගේ නේද? කවුද මේක කළේ? ගලෝපන් ඉක්මනට ගලෝපන් ඉක්මනට. යන්තම් ඇති. මුදුහුරුන්ගෙන් අපි බේරුණා. ඒත් මගෙන් බේරෙන්න බෑ ගලිවර්. කැප්ටන් ලීච්. ඔව්. දැන් වහාම දියම් මට මැප් එක. දැන් තමයි හොඳ වෙලාව නෑම් පිට වෙන්න. ඔව්. ඒත් ඊට කලින් පොඩි වැඩක් කරන්න තියෙනවා. අපිව ලුහු බඳින්න බැරි වෙන්න උගේ බෝට්ටු හිල් කරමු. මේක. දැන් අපි මෙතන ඉක්මනට පිට වෙමු. වයිටෝ. මගෙන් බේරෙන්නේ නෑ ගලිවර්. හොඳින් දැනගනින්. බෝට්ටු දියක් කරපන්. අන්න එහෙමයි ගලිවර් කට්ලසුයි එයාගේ සගයෝයි ඔක්කොම පැරැද්දුවේ. ඔව් එහෙම වීරයෙකුට මේ වගේ යකඩ යෝධයෝ වැඩක්ද? ඒව සටනේදී බලාගමු. වීරයා කවුද කියලා. ඒ හිනාව නම් මට ඇල්ලුවේ නෑ. හරියන්නේ නෑ. යකඩයා දිනනවාමයි ආව්. මගේ බොරු නෑ. මම සටනට තෝරගත්තේ සුළු ආයුධ. ඕන ආයුධයක් මට ඔට්ටුයි. මෙන්න මම තෝරගත්තු ආයුධ. පලියකුයි, හෙල්ලයකුයි, කඩුවකුයි, සෙන්කෝලෙකුයි. ගලිවරට මම තෝරගත්තේ භයානක ආයුධ. භයානක ආයුධ කියන්නේ මේවද? මම කොච්චර සාධාරණද දැක්කද? මේ යෝධයා වංචාකාරයෙක්. මම කිව්වේ මේක හරියන්නේ නෑ. පූ ගුරුණ සද්දේ. දිනන බව දන්නවනේ. ඒකයි ඔය සැප නින්ද. මේක උනේත් අපි හන්දනේ. අපිව බේරගන්න නාව නම් මේක වෙනවයි. ඔව්. අපි විදිහක් කල්පනා කරන්න ඕන ගලිවර්ට උදව් කරන්න. ඒ කොහමද? අදහසක් තියෙනවා. අදහස් තියෙනවා. වැඩ කරන්න නෑ ඒත්. අපි කල්පනා කරමු කූඩුවෙන් ගැලවෙන හැටි. හරියන්නේ. තල්ලු. ඇති යාන්තන් එළියට ආවා. කවුද ඔය සපත්තු සද්ද කරන්නේ?
මගේ අලුත් සපත් දෙක. සපත්තු ගලවලා අතට ගන්නවා. යෝධයාගේ බල්ල ඇහැරුණොත් අපි ඉවරයි. බලුතේ මේ රජ කලත් සපත්තුව නොකාද කිව්වලු. සපත්තු දෙකෙන් නෙවෙයි හන්දියට කැඩෙන සද්දේ. අර තියෙන්නේ යකඩ යෝධයාගේ ආයුධ. අපි ඉක්මන් කරමු. තව පෑය තියෙන්නේ. හිල්ල භාගෙට කපන්න ඕන. කුමරිය ඇඳ ලෑස්තිද? ලෑස්ති. ආපෝ මේ කාන්දම හරි බරයිනේ. යෝධයාගේ ආයුධ දැන් ගලිවර්ට සමානයි. දැන් බලමුකෝ. මොනවා බලන්නද ඉතින්? සටනට නියමිත වෙලාව ලං වුණා. ආමෝක නවත්තනවා. මේ වැඩේ ඉවර කරමු. මට බඩගිනේ. ගලිවර් බලස්තිද? පිහදාන්ට ලෑස්ති. ඉතින් මාව බෙදාන්නද? මගේ හෙල්ලේ කැඩුනා. දැන් මගේ වාරය යකඩයෝ. අපි දිනා. මේ පාරුම ඉවරයි ගලිවර්. තේරුණාද? අපි දාපු මැග්නට් එක වැඩ කළොත් හොඳයි. වැඩ නොකොලොත් ඔළුවා. මගේ සෙන්කෝලෙන් උඹේ ඔළුව. මගේ ඔළුව. ඔළුවට දෝනේ. දෙන්න. මේ පාර කඩුවෙන් මම උඹේ හිස ගසනවා. මේ මොකද්ද? කවුද මේ කඩුවට හැන්දක් කයි කරලා? මේ පාර මම අස්සයාගෙන් ගලිවර් යට කරනවා. අනේ මොකද කරන්නේ ගලිවර්ව බේරගන්න? එක විදිහයි අස්සයා නවත්තන්න ඕන. ඒත් කොහමද? අන්න අර බලන්න. අර දුන්නක් නේද? අස්සයෝ කැරට් වලට කැමති. ආවොත් කැමති නේද? ගලිවර් මේ පාර උඹ ඉවරයි. තේරුණාද? හරි විදින්න. ඔන්න උඩට එනවා. ඔව්. පෙරදුනා නේද? දෙමිලා පෙරදුනේ. හරි. එනවා එළියට. උස්සනවා මාව. මට නැගිටින්න බෑ මෙතනින්. අනේ මීරයා ඉවරයි. යකඩ සූට් බලකඩ කාලා ගිහින්. මලකඩ කාපු සූට් කොහමද ගලවන්නේ නේද? එපා. මාව මෙතන නන්දාලා යන්න එපා. අපි උඹව බේරනවා එක කොන්දේසියක් පිට. එහෙනම් ඊට පස්සේ මගේ මිත්‍රයන්ට කරදර නොකර ඉන්න පොරොන්දු වෙන්න ඕනේ. මම පොරොන්දු වෙනවා. හොඳයි යන්න හොඳයි. එහෙනම් මිනිහව නිදහස් කරමු. ඔව් නට් වලට තෙල් දැම්මොත් මලකඩ යයි. මං කිව්වේ ගලිව වීරයෙක් කියලා. යකඩ සූට් යෝධයා විනාශ කරා. මම මිනිහව විනාශ කළේ නැත්තම් ඔයගොල්ලන්ටමයි කරදරේ වෙන්නේ. එක අතකින් බලනකොට යෝධයා පරදිච්ච එක හොඳයි. ඇයි එහෙම කිව්වේ? මිනිහා දිනුවා නම් යෝධයාගේ පණ යනවා මෙන්න මේ මෙයාගේ විහිළුව අහලා. හරි එපා එහෙ විලුන්නේ. ආයි කියන්නද විහිළුවක්?